අයිබෝන් යාළුවනේ මම අදත් කල්පනා කළා රුලට් සම්බන්ධව ඔබට වැදගත් වෙන ඉතාමත් කෙටි නමුත් අතිශයින්ම වැදගත් ඉතාමත් කෙටි අතිශයින්ම වැදගත් හඬපටයක් ඔබත් සමග බෙදා හදාගන්න මේක හොඳින් ශ්‍රවණය කරන්න මේකට ඔබට අතිශයින්ම වැදගත් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ඔබට ලබා ගන්න පුළුවන් මේ ඒ කියන්නේ මම නිතරම කියන කාරණාවක් තමයි රුලට් ක්‍රීඩාවට බලපාන්නේ ඔබේ සිත රුලට් ක්‍රීඩාවට නොවේයි ඔබේ ජීවිතයේ ඕනෑම දෙයකට ඔබට බලපාන්නේ ඔබේ සිත. සිතට අනුව තමයි ඔබේ දියුණුව එහෙම නැත්නම් දියුණු නොවීම ඕනෑම දෙයක්. ජය පරාජය සියල්ල තීරණය වන්නේ ඔබේ සිතත් එක්ක. ඉතින් ඒක නිසා මේ ක්‍රීඩාවෙදිත් එහෙම තමයි ක්‍රීඩාවට බලපාන්නේ ඔබේ සිත. ඔබට යහපත් සිතක් නැත්නම් නිවැරදි ආකාරයට ඔබ ගොඩනගාගත්තු මනසක් ඔබට නැත්නම් ඔබට මේ ක්‍රීඩාවලින් ජයග්‍රහණය කිරීමේ කිසිදු හැකියාවක් නැති බව ඔබ හොඳින් මතක තබා ගන්නට ඕනේ. මම දැන් ඔබත් එක්ක පොඩි කතාවක් කියන්න යන්නේ. මගේ එක්තරා මිත්‍රයෙක්ගේ බයික් එකේ යතුරු නැති වුණා. අපි එක්තරා ස්ථානයක කතා කර කර ඉන්න වෙලාවේ. එතකොට අපිට ඕනුණා මේ යතුරු හොයන්න. එතකොට අපි ඇහුවා යාගෙන් ඔයා මොන ඒරියා එකේද හැසිරුණේ? එතකොට යා අපිට සාමාන්‍යයෙන් අඩි 20යි 20 විතර ඒරියා එකක් පෙන්නුවා. මෙන්න මේ කොටසේ තමයි මම ඇවිද්දේ. ඕන දැන් අපි යතුරු හොයනවා. හරිද? විනාඩි 10ක් විතර යතුරු හෙව්වා. හැබැයි යතුරු නැහැ. හැබැයි මට එක සැරේටම යමක් මතක් වුණා. මට තේරුණා අපි මේ හොයන්නේ යතුරු කිව්වහම අපේ හිතේ ඇඳෙන යතුරු. යතුරක් කිව්වහම බයික් එකේ යතුරක් කිව්වහම අපේ මනසේ ඇඳෙන චිත්‍රයක් තියෙනවා. අර කළු පාට ඔලුවක් එක්ක සාමාන්‍යයෙන් සුදු රිදී පාට යතුරක්. මම ටක් ගාලා හොයන එක නවත්තලා යාගෙන් ඇහුවා ඔයාගේ යතුර මොන වගේ යතුරක්ද කියලා අපිට කියන්න. ඒක මේ රිදී පාටින් දිලිසෙන කළු පාට ඔලුවක් තියෙන යතුරක්ද? එයා කිව්වා නෑ මගේ යතුර වෙනස්. ඒක තඹ පාට යතුරක්. පරණ පාටයි තඹ පාටයි. ඒකේ අර ප්ලාස්ටික් හිස නැහැ කියලා. ඔබ විශ්වාස කරන්න අපි තප්පර 10ක් 15ක් යන කලින් යතුර හොයාගත්තා. කලිනුත් ඒ යතුර එතනම තිබුණා. හැබැයි අපිට යතුර හම්බුනේ නෑ. ඇයි ඒ? යතුර හම්බුනේ නැත්තේ අපි මනසේ දාගත්ත යතුරක් කිව්වහම අපේ මනසට මැවෙන යතුර අපි එළියේ හෙව්වා. හැබැයි යතුර අපිට හම්බුනේ නෑ. එළියේ යතුර තිබුණා. අපි හොයන්නේ වෙනස් එකක් නිසා අපි ඒ යතුර දැක්කේ නෑ. මේක අතිශයින්ම වැදගත් කතාවක්. රුලට් වීල් එකට ගියාට පස්සෙත් ඔබට එහෙමම තමයි. ඔබ විවිධාකාරයේ වීඩියෝ බලලා පැටර්න් බලලා නම්බර්ස් ටාගට් කරලා ලොකු දැනුමකින් ඔබේ හිස පුරවගෙන ඉන්නවා. මෙන්න මේ පුරවගෙන ඉන්න දැනුම එහෙම නැත්නම් මේ චිත්‍ර තමයි ඔබ වීල් එකේ හොයන්න ගිහිල්ලා. හම්බ වෙනවද නැහැ? කලාතුරකින් මැච් වුණොත් හම්බ වෙනවා. හරිද? කලාතුරකින්. නමුත් බහුතරයක් සිද්ධ වෙන්නේ මොකද්ද? බහුතරයක් සිද්ධ වෙන්නේ ඒ වෙලාවට තියෙන්නේ වෙන එකක්. ඔබ ඒක දකින්නේ නැහැ. හරියට අර යතුරේ ප්‍රශ්නේ වගේ. මනසේ දාගත්ත යතුර හෙව්වා. හැබැයි එළියේ ඇත්ත යතුර තිබුණා. මනසේ තියෙන චිත්‍රය අයින් කරලා බැලුවට පස්සේ එළියේ තිබ්බ යතුර පෙනුණා. අපි ඒක සොයාගත්තා. මං කියන්නේ ඔබත් රුලට් වීල් එකේ යතුර හොයාගන්න. රුලට් වීල් එකේ යතුර හොයාගන්න නම් මනසේ දාගෙන ඉන්න මේ චිත්‍ර ටික අයින් කරලා දාන්න. අර පැටර්න් මේ නම්බර් එක අර නම්බරෙන් පස්සේ මේ නම්බර එක එනවා. මේ ඔක්කොම අයින් කරලා දාන්න. මේ ඔක්කොම අයින් කරලා දාලා හරිම දේ දකින්න මනසපත් කරගන්න. හරිද? ඒකට අවශ්‍ය කරන අභ්‍යාස අපි කියලා දෙනවා. හරිද? ඔබට තනියමත් ඒක කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නිදහස් මනසකින් මේ වීල් එක දිහා බලන්න. සිතන්න යන්න එපා. ඔබට සිතෙන්නට ඉඩ දෙන්න. මම මේ කියන වචනේ හොඳට ධාරණය කරගන්න. ඔබ සිතන්න යන්න එපා. මතක තියාගන්න ඔබ යමක් සිතනවා කියන්නේම ඒ මොහොතේ ඔබේ සිතේ ඔබ සිතන දේ තමයි වැඩ කරන්නේ. ඔබට ඒ වෙලාවට ඔබ බලාගෙන ඉන්න වීල් එක දැනෙන්නේ නැහැ. ඇයි ඒ සිතේ රජ කරන්නේ වෙන සිතුවිල්ලක්නේ. මේ සිත කියන එකේ තියෙන විශේෂ ස්වභාවයක් තියෙනවා. ඒ තමයි සිතේ එකවරකට හටගන්න එක සිතුවිල්ලයි. යම් සිතුවිල්ලකින් සිත පිරලා තියෙනවා නම් එහෙම තව එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා මොනවා හරි හිතනවා නම් ඒකේ තේරුම මොකද? ඒ වෙලාවේ ඔයාගේ ඇස ගැටිලා තියෙනවා වෙන්න පුළුවන් වීල් එකේ. හැබැයි ඒ වීල් එක ඔයාට දැනෙන්නේ නැහැ. මොකද සිතේ දැන් වෙන සිතුවිල්ලක් අත්පත් කරගෙන ඉන්නේ. හරියටම දැනෙන්න නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා මේක දිහා නිදහස් මනසින් බලාගෙන ඉන්න.
අන්න එතකොට ඔයාට පේන්න පටන් ගන්නවා දැන් මේ වීල් එකේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? දැන් මේ වීල් එකේ මොකද්ද වෙන්නේ කියලා දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අපි පුරුදු පුහුණු කරගත යුතු ක්‍රමය. සිතන්නට එපා, සිතෙන්නට ඉඩ දෙන්න. ඉතින් අන්නේ ක්‍රමයට ඉස්සරහට ඔයාට හිත හදාගන්න පුළුවන් නම් මේ ක්‍රීඩාවලින් ජයග්‍රහණය කරන එක අමාරු වැඩක් නෙවෙයි. මට ඕනුනේ මේ කෙටි හඬ පටේනොත් ඔබට පැහැදිලි කරලා දෙන්න. කොහොමද මේ වීල් එකකින් දිනන්න සිතපත් කරගන්නේ? එහෙම කරගත්තොත් දිනන්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අවධානය දෙන්න. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් WhatsApp නම්බර් එක තියෙනවා මට කතා කරන්න. තවත් විශේෂ පණිවිඩයක් තියෙනවා. මම සාමාන්‍ය ඊටාම කුඩා පිරිසකට තමයි මේක උගන්වන්නේ. මගේ හැම හඬපටයකම කියලා තියෙන්නේ මම උගන්වන්නේ නැහැයි කියලා. නමුත් තව 6 දෙනෙක් මේ අවුරුද්ද සඳහා මම තව 6 දෙනෙක් බඳව ගන්නවා. කැමති කෙනෙක් හිටියොත් මේ තිරේ තියෙන දුරකථන අංකයට මට WhatsApp පණිවිඩයක් තියන්න. හැබැයි කවුරුත් මාත් එක්ක තරහ වෙන්නට එපා. කතා කළ පමණින් මම ඔබව තෝරා ගන්න නැහැ. මම ඔබත් එක්ක කරන දීර්ඝ සාකච්ඡාවකට පස්සේ මට ඔබව සුදුසියයි හැඟුණොත් පමණයි මම ඔබව තෝරගන්නේ. ඒක නිසා මම ඔබව අනිවාර්යෙන් තෝරගන්නයි කියලා හිතාගෙන කතා කළා මාත් එක්ක අමනාපවන්නට එපා කිසි කෙනෙක්. අනිවාර්යෙන් මේ කියන මට්ටමට මනස පත් කිරීමට ඔබ සුදුසුදයි මා ඔබ සමග සාකච්ඡා කරලා බලනවා. ඒ බැලීමෙන් පස්සේ තමයි මම ඔබව තෝරාගන්නේ. එහෙමනම් සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ හඬපටය මම මෙතකින් අවසන් කරනවා.